තෙරුවන් සරණයි. අදත් උදෑසන තවත් ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද ඖෂධ පරිත්‍යාගය සිදු කරන්න බලාපොරොත්තු රුපියල් 75000ක් වෙන ඖෂධ ඒ සඳහා මදිපාඩුවක් තිබුණු මේ මෑණියන්ට දරුවගේ බෙහෙත් අද දිනේ විදින්න තියෙනවා. ඉතින් රුපියල් 75000ක් පමණ වෙන මේ බෙහෙත. නමුත් මෙතුමියට ඊතරම් මුදලක් හොයා ගැනීමට අපහසුතාවයෙන් ඉඳලා තවත් දරුවෙකු සඳහා මේ බෙහෙත දෙන්නෙකුට විදින්න පුළුවන්. ඉතින් ඒ සඳහා තව දරුවෙක් සොයාගෙන ඒ දරුවගෙන් භාගයක්, ඒ දරුවන්ගේ මව පියා ඇතුළේ කට්ටියකින් භාගයක්, ඒ වගේම මේ මෑණියන්ගෙන් භාගයක්. ඉතින් මේ මෑණියන්ට මෙතුමියගෙන් මේ බෙහෙත් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අඩුවීම නිසා නැතිවීම නිසා ඉතින් මේ ස්ථානයට ඇවිල්ලා අපේක්ෂා රෝහල් විහාරස්ථානයට ඇවිල්ලා මේ රුපියල් 75000ක බෙහෙත ලබා ගැනීම පිණිස අපෙන් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වුණා. ඉතින් මෙතුමිය බලාපොරොත්තු වෙන්නේ මෙතුමියගේ පුතුණුවන්ට මේ ඖෂධ ආධිනේදී විඳින්න තිබෙන බැවින් එය ඉටු කර ගැනීම පිණිස මහත් පරිශ්‍රමයක් මෙතුමිය දරනවා. ඉතින් අධිනේදී ඇවිල්ලා දැන් මේ රෝහල් විහාරස්ථානයට ඇවිල්ලා දැන් බලාපොරොත්තු වුණා අපිට මතක් කරලා මේ ඖෂධය ලබා ගන්න. ඉතින් ඒ සඳහා අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ කාර්ය මණ්ඩලයේ සිද්ධනා සහ ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සිද්ධනාගේ දායකත්වයේ මත අද මේ දිනේදී මට මේ පරිත්‍යාගය සිදු කරන්න කියාව ලැබුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මෙතුමි බලාපොරොත්තු වෙන්නේ මේ පුතුණුවන්ට ඖෂධ පරිත්‍යාග අධිනේදී විඳින්න. ඉතින් පුතුණුවන් නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සඳහා දැන් සූදානම බලාපොරොත්තු මේ පරිත්‍යාගය සිදු කරන්න. මෙතුමියට අපි මේ පරිත්‍යාගය සිදු කරන්න තිබුණා. ඉතින් එතුමියට යම් කිසි දෙයක් ලෝකයා දැනුවත් කරන්න තියෙනවා නම් ඒ මතක් කරන්න හැටි මම මේ අවස්ථාවේදී මතක් මට අද එන්නට ඉඩ ගන්න සල්ලි නැතුව මම විහාරස්ථානයේ ඇවිල්ලා මේ වීමක් කරා මගේ දරුවට බෙහෙත් එක ඉඩ ගන්න 25000ක මුදලක් අඩුයි කියලා මට මේ විහාරස්ථානයේ මේ මුදල් ලබා දෙන්න බෙහෙත් එක ගන්න දුන්නා. ගොඩක් පිං මගේ දරුවට අවුරුදු 17යි වෙන්නේ. දැන් එන්නත් රොස් ලබා දීලා තියෙනවා. විහාරස්ථානයට මේ දායකත්වය දුන්නට මට ගොඩාක් සිද්ධ වෙනවා. ඇත්තටම ජීවිතයක අගය දන්නා ඔබත් එන්න මා සමග එකතු වෙලා පින්කම් කරා. මොකද මේ දකුට වැරුණාම ඔය කොයි කවුරුත් ලොකුඩා සිද්ධාම අසම්භාවයක් වගේ. ඉතින් අවුරුදු ගණන් මාස ගණන් මේ දන් උඩ ප්‍රතිකාර ලබන දුවා දරුවන් වලට අපලයි. ඉතින් ඒ වෙනකොට ඒ පවුල් වල අයට ඒ බර හොඳට ඒ වේදනාව දැනෙනවා. ඉතින් මේ බෙහෙත ලබා ගැනීම පිණිස මෙතුමිය කොයිතරම් වෑයමක් දරන්න ඇතිද කියලා අපිට දැන් තේරුම් ගන්න පුළුවන්. රුපියල් 75000 කියන්නේ පුංචි මුදලක් නෙවෙයි.